දැන් මේ දවස්වල සමහරුන්ට දැන් මේමයි. දැන් විභාග ලං වෙලා නිින්ද යන්නේ හීනෙන් බය වෙනවා. සමහරුන්ගේ දැන් නූල් එහෙම එක එක જાති එව්වා. පිරිත් නූල්ුත් එක එක වර්ග ඒවා. නේද? එක එක දේවල් වලින් දාපු නූල් දාලා යන්ත්‍ර එල්ලගෙන ගල් දාලා මොකද තමයි ඉන්නේ දැන් විභාගෙට බූස්ටර්ස් හයි කරලා දෙන්නේ. දැන් වෙනදා ජීවිතේට මලක් පහනක් පූජා කරපු නැති උන් දැන් මල් පූජා කරනවා. පිරිත් කියනවා. බොහොම හොඳයි. එහෙම හරි විභාගේ නිසාවත් එම් වෙනවනම් මත නේද? නිකම් ඉන්නවට වඩා. ලොකු දෙයක්නේ. ඒ අතර සමහර කොල්ලෝ එහෙම ඉන්නවා. ඒකාන්තයෙන් ලියපුවාම ෆේල්. උට ගානක්වත් නැහැ. මානසික හයිය දැක්ක නේද? මානසික ශක්තිය. ප්‍රතිඵල ආවම කට ඇරලා කියනවා සර් S2 එකක් ෆේල් නේ. අවුල නැහැ. ආයෙ කොලියනවා එක්ක ලියන්නේ නැහැ. ගැටලුවක් නැහැ. S3යි එක්ක